ආයිබෝන් යාළුවනේ. අපි හැමෝම නිදාගත්තම හීන දකිනවා. කෙනෙක් hina වෙන හීන, කෙනෙක් වැටෙන හීන, කෙනෙක් මැරෙන හීන, නැත්නම් අමුතු තේරුම් ගන්න බැරි හීන. එතකොට අපිට හිතනවා මේක ඇත්ත වෙයිද? මට පෙනුනේ හොඳ හීනක් නෙවෙයි නේද? අද මේ වීඩියෝ එකෙන් නිදේදි දකින්න සිහින ගැන ඇත්ත ෆැක්ට්ස්, පෙන්න හීන ඇත්ත වෙනවද කියන කතාව සහ ගොඩක් අය නොදන්න කරුණු සරල සිංහලෙන් කතා කරමු. හීන කියන්නේ මොනවද? හීන කියන්නේ භූත, දෙවියෝ හෝ ආත්ම ලෝකයක් නෙවෙයි. හීන කියන්නේ ඔයාගේ මොළය, බ්‍රේන්, නින්දදි වැඩ කරන විදිහයි. අපි නින්දට ගියාම මොළය නවතින්නේ නැහැ. ඒක දිගටම වැඩ කරනවා. දවසේ දැක්ක දේවල්, අහපු කතා, බය වෙච්ච දේවල්, සතුටු වෙච්ච දේවල් මේ ඔක්කොම මොළය එකට කලවම් කරලා මූවි එකක් වගේ පෙන්නනවා. ඒ මූවි එක තමයි හීන. දෙවෙනි කරුණ තමා හැමෝටම හීන පේනවද? මට හීන පේන්නේ නෑ කියන අයත් ඉන්නවා. හැබැයි ඇත්තටම හැමෝටම හීන පේනවා. ප්‍රශ්නය අපිට මතක තියෙනවද නැද්ද කියන එක. උදේ හදිසියෙ නැගිටලා ෆෝන් එක අතට ගත්තොත් හීන විනාඩි 5ක් ඇතුළත අමතක වෙනවා. ඒ නිසා හීන පේන්නේ නෑ කියන්නේ මට මතක නෑ කියන එක විතරයි. තුන්වෙනි කරුණ තමා පෙනෙන හීන ඇත්ත වෙයිද? මේක තමයි ගොඩක් අය බය වෙන ප්‍රශ්නය. උදාහරණයක්. දත් වැටෙන හීන, මරණ හීන, සර්පයන් දෂ්ට කරන හීන. අපේ සමාජය කියනවා පෙන්න හීන ඇත්ත වෙනවා කියලා. හැබැයි සයන්ටිෆික් විදිහට බලද්දී හීන කිසි දවසක් ඩිරෙක්ට් ෆියුචර් එක ගැන අනාවැකි කියන්නේ නැහැ. දත් වැටෙන හීන කියන්නේ බොහෝ වෙලාවට ස්ට්‍රෙස්, බය, self confidence අඩු වෙලා තියෙන කාලයක්. මරණ හීන කියන්නේ ජීවිතේ ලොකු වෙනසක්, රිලේෂන්ෂිප් එකක් ඉවර වෙන එක, පරණ හැබිට් එකක් නවත්වන එක. ඒක ඇත්තටම මරණයක් නෙවෙයි. හතරවෙනි කරුණ තමා එකම හීන නැවත නැවත පේන්නේ ඇයි? ඔයාට එකම හීනයක් නැවත නැවත පේනවද? ඒක වෙන්නේ ඔයා ජීවිතයේ තියෙන එක ප්‍රශ්නයක් ඉග්නෝර් කරනකොට. මොළය කියනවා මේක තීරුම් ගන්න, මේක විසඳන්න. අපි අහන්නේ නැත්තම් මොළය හීන හරහා ඒ මැසේජ් එක රිපීට් කරනවා. පස්වෙනි කරුණ තමා නරක හීන පේන්නේ ඇයි? නරක හීන කියන්නේ ඔයා නරක කෙනෙක් කියන එක නෙමෙයි. ඒව පෙන්නේ ස්ට්‍රෙස්, බය, ඕවර්තින්කින්, ලේට් නයිට් ෆෝන් යූස්, ස්ලීප් පැටර්න් එක අවුල් වුණාම. ඒ නිසා නරක හීන පෙනුනාම මට නරකක් වෙයි කියලා බය වෙන්න එපා. හීන ගැන ගොඩක් අය නොදන්න කරුණු. 1. නින්දේදී හීන බලන වෙලාවට ඔයාගේ ශරීරය හොලවන්න බැරි වෙනවා. ඒක සේෆ්ටි සිස්ටම් එකක්. 2. අපි හීනවල් වලදී අලුත් මුහුණුවල් හදන්නේ නැහැ. ඔක්කොම මුහුණු ජීවිතයේ එදිනෙදා හම් වෙන දකින අය. 3. හීන විනාඩි කිහිපයක් විතරයි පෙනෙන්නේ. අපිට දිග මූවි එකක් වගේ දැනෙන්නේ මොලේ එඩිට් කරලා පෙන්නන නිසා. 4. හීන කන්ට්‍රෝල් කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒවට කියන්නේ lucid dreams. අවසාන පණිවිඩය. ඔයා දකින හීන ඔයාගේ ෆියුචර් එක නෙවෙයි. ඒවා ඔයාගේ මනසේ තියෙන තත්වයන් වෙයි. ඒ නිසා හීනවලට බය නොවන්න. මනස හොඳින් තියාගන්න. නිින්ද හොඳට ගන්න. ස්ට්‍රෙස් අඩු කරගන්න. ඒක තමයි හොඳම සොලියුෂන් එක. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.